මුදලාලි කරවල මොනවද තියෙන්නේ? බල්ල පරයා තෝරාගන් කීරා. එහෙන් දියන්කො පරයෝ කිලෝ එකක්. ඔතා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? මම ලොකු වුණාම ගිනි නිවන බටෙක් වෙනවා. ඒක හොඳයි. අම්මා ගිනි තියනවා, පුතා ඒව නිවනවා. ඈ? මිනිහෝ බල්ල බුරනවා. එළියට බහැලා බලනවා. බල්ල බුරන්නේ නැතුව ජයමග්ගල ගාථා කියන්නද ගෑණියේ? අනේ ડોක්ටර් මේ සර්පයා මාව කෑවනේ. මම මැරෙයිද? බය වෙන්න එපා දරුවෝ. මෙයා නම් නිර්විෂ වගේ. මම උග්‍ර විෂයකෝ. තොපිලගේ ආච්චි තමයි නිර්විෂ. බලන්නකෝ වසන්තයා කෙල්ලව මරන් කන්න හදනවා. මම දන්නේ නැද්ද? ඔම්මට වගේම නැතෙයි ඩාංගලේ. තැඹිලි ගෙඩියෙන් කිරි එන්න මතුරන්න පුළුවන්ද? එගිල්ල ගහලා කිරි ගන්න නම් පුළුවන්. ඔබට මහත්තයා වැරෙන් පහර දෙනවද? නැහැ. අතින් පහර දෙන්නේ. එතකොට මහත්තයා නැති වෙලා ගොඩක් කල් වෙනවද නංගි? ඔව් අයියේ දැන් අවුරුදු 10ක් විතර වෙනවා. එතදකට මේ පොඩි පොඩි ළමයි ඉන්නේ කොහොමද? එයා අතරින් පතර සමාව ගන්න ආවා අයියේ. ඔපි නම් කලින්ම දැනගෙන හිටියා. හෙට්ටිගේ ලොකු වුණාට පයිප්පේ වැඩක් ගන්න බෑ කියලා. ඒක නම් ඇත්ත. අනේ දොස්තර මහත්තයෝ ණයා ගැහුවා. ඔයා ණය අදුරනවද? අදුරනෙක් නම් කනවද? මට දුන්න නිදි බෙහෙත් නියමයි. මගේ ජීවිතේ මෙච්චර සතුටින් හිටිය කාලයක් මට නම් මතක නැහැ. මතක තියාගන්න දවසට එක පෙත්තයි. අනේ මම නම් බොන්නේ නැහැ ડોක්ටර්. මම ඒව දෙන්නේ මගේ නෝනට. මොකද පුතේ නොකියම ආවේ? අපි දෙන්න 3 දෙනෙක් වුණා අම්මේ. අනේ වාසනාවන් ඔබ තාත්තා කෙනෙක් වෙලා. තාත්තා කෙනෙක් නෙවෙයි. එයාට වෙන මිනිහෙක් සෙට් වෙලා. අම්මේ අද නම් මම මේ මිල්ක් මේට් ටින් එකම කනවා. එපා. එකෙක් මැරිලක් තියනවලු. ඒ මොනව වෙලාද? රෙනකොට පුක කැපිලා. අනේ නෝනා මට කක්ක යන්නේ නැහැ. මාසෙකට එකපාරයි යන්නේ. හරි අංකල්. පස්සට සබන් කෑල්ලක් ඔබා ගන්න. එතකොට ඒක හරියයි. මොකද මිනිස්සුયો ඔය කසාද සහතිකේ දිහා බලාගෙන ඉන්නේ. මම මේ බලන්නේ මේකට කල්ලිකුත් වෙන දිනයක් තියෙනවද කියලා. මොනවද බල්ලෝ? ගැනු නාන දිහා බලන් ඉන්නේ. අනේ නාකිච්චි උඹ නාන දිහා බලනවට වඩා හොඳයි සරම උස්සගෙන අන්නාසි වත්තක් මැදින් දුවන එක. මේ පාර උඹ අවුරුදු කාපන් මම කෑ ගහන්නම්. මද මොනවද අනේ ඔයා උදේ පාන්දර හදලා තියෙන ෆුඩ්ස් මවුත් එකට ගන්න බෑ ඔක්කාරයට එනවා. අනේ තරහ අවසර එඩින්බරෝ ආදිපාත මට ඔබ වහන්සේගේ රාජභෝජන සකස් කරන්න බැරි වුණා. අනේ මේ ලොක්කෝ. ඔකද ගෑණියේ පාර පුරා යන්නේ? ඒකනේ අපි අට ගහලා ලයිසන් ගත්තේ. නැත්තම් එක ගහලා ගන්නවනේ. සර් අපේ පඩි වැඩි කරන්නකෝ. ඔව්. ලබන මාසේ අපේ ඔෆිස් එක 3 වෙනි තක්කුවට අරගෙන යනවා. සුදු මම ඔයාගෙන පොතක් ලිව්වා. මොනවද ලිව්වේ? මුලින්ම ලිව්වා ඔයා උදෙන්ම නැගිටිනවා අවසානට ලිව්වා ඔයා අන්තිමේටම නිදිනවා කියලා. එතකොට මැද. දන්නවද සුදු ඉස්සර රජවරු මේව කාලා බිසෝවරු ඇඩෙව්වලු. ඇයි රජවරු බිසෝවරුන්ට දෙන්නේ නැතිව තනියම කාලාද? ඒවනම් හරිම කැත වැඩ. ડોක්ටර් ඇයි ඔපරේෂන් එකට කලින් සිහිය නැති කරන්නේ? නැත්තම් ලෙඩා ඒ ඔපරේෂන් එක කරන්න එකක් ඉතන ගන්නවනේ. ඒකයි. සීයේ අර හූනා මොකද කෙට්ටු? ඒ කෙල්ලේ නොකන හූනෙක්නේ. බබා මං ජපුරේ. මගේ මැනික පාස් වෙනවා කියලා මම දන්නවා. හරි හරි. ජපුරේ යන මට කුඹුරේ යන ඔයාව ගැලපෙන්නේ නැහැ අයියේ. ආච්චි ඉරට්ටෙන් කැවුමට එන්නම කැවුමේ කොණ්ඩේ එන්නේ කොහමද? ඉරට්ටේ කොණ්ඩේ වැවෙන විටමින් ගාලා තියෙන කෙල්ලේ. ඇයි බං උඹේ ගෑණිව බේරගත්තේ නැත්තේ? කවද බං දන්නේ ඔහොම දෙයක් වෙලා කියලා. වෙනදත් මට කෑ ගහනවනේ. මම ඉතින් ගණන් ගත්තේ නැහැ. බබා ආයෙ ඔයා මෙහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ. අනේ ඔයා වොෂින් මැෂින් එකක් ගෙනාවද? නෑ යකෝ. මම තව ගෑණියක් ගෙනාවා. කසාද ජීවිතේ හිතන තරම් සුන්දර නෑ සගෝ. අද දරුවා ඉස්කෝලේට බාර දීලා ආවා විතරයි අනිත් පැත්තට ටීචර්ගෙන් කෝල් එකක් ආවා ළමයාට කලිසමකුත් තරම් ආයෙ එන්න කියලා. ඔපේ කාලේ තිබුණ නෑනේ ඔය වැලන්ටයින් මගුල්. මැනිකේ දර කඩන්ට ආවනම් වැලන්ටයින් තමයි. ඔහෙලා අහලා තියෙනවද කතාවක්? සිංහලයට මතක සතියයි කියලා. එතකොට මගේ ගෑණි දෙමළද?